27 වෙනි ප්‍රශ්නය මානව භ්‍රූණ පටලවල කෘත්‍ය කිහිපයක් පහත දැක්කේ. එකකින් බීජාණ්‍ය මඩිය මගින් ඉටු කරනු ලබන ඉහත සඳහන් කුමන කෘත්‍යයේද කෘත්‍යයන්ද? කලල පටල නැත්නම් භ්‍රූණ පටල හතරක් තියෙන එකක් තමයි කෝරියම මගින් සිදු කරන්නේ ප්‍රධානම කොටස කෝරියම කලල බන්ධය භ්‍රූණයා හා මව අතර ද්‍රව්‍ය හුවමාරුවට අවශ්‍ය ව්‍යූහය සාධනෝ. තවද එමගින් මවගේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් කලලය නැත්නම් භ්‍රූණය ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි හෝමෝනයක් වන HCG නිපදවන කෘත්‍ය තුනක් සිදු කරනවා. HCG නිපදවීම ඊට ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් භ්‍රූණය ආරක්ෂා කිරීම, අනිත් එක භ්‍රූණයා සහ මව අතර ද්‍රව්‍ය හුවමාරුව. ඊට පස්සේ කලලාවාරය කියන්නේ තරලයක් නේ. එතකොට ඒකෙන් ආරක්ෂක පටලයක් සාදනවා. ඊළඟට කම්පන අවශෝෂණය කරනවා. භ්‍රූණයා වියලීමෙන් ආරක්ෂා කරන. තුන්වෙනි එක බීජාණ්‍ය මඩිය පසුව රුධිර සෛල බවට පත්වන සෛලවලට ආධාර කරනවා. ඒ ක්‍රියාව භ්‍රූණ අක්මාව මගින් බාර ගන්නා තුරු ඒකට දායක වෙනවා. ඊට පස්සේ විකසනය වන ඩිම්බ කෝෂ හෝ වෘෂණ වෙත චලනය වන මූලික ජන්මාණු සෛල ඇති කරනවා. ඊළඟ එක අලින්තය. අලින්තයේ කෘත්‍යය තමයි රුධිරය නිපදවන පාතමික ස්ථානයක්. අනිත් එක මුත්‍රාශය විකසනයට අදාළව ක්‍රියා කරන. ඔය තමයි භ්‍රූණ පටල 4. ඒකෙන් බීජාණ්‍ය මඩියේ කෘත්‍ය අහන්නේ. මුත්‍රාශය විකසනය වීම හා සම්බන්ධ වෙන්නේ අලින්තය. මූලික ජන්මාණු සෛල වල ප්‍රභවය වෙන්නේ බීජාණ්‍ය මඩිය. මවගේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් භ්‍රූණය ආරක්ෂා කරන්නේ කෝරියම. එතකොට බීජාණ්‍ය මඩියේ කෘත්‍යයක් වෙන්නේ B පමණයි. 27ට දෙවෙනි පිළිතුර.